ආයිපුවන් යාළුවනේ ඔන්න හිරුනැගෙන හෝරාවක රජපුටුන් පුට් කිචන් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අදත් උදෑසනින් මම ඔයාලව හම්බ වෙන්න ඉන්නේ රසම රස රෙසිපියක් කරන්. රසට හදන ඔයාගේ කෑම වෙල්ල තවත් රසවත් කරගන්න මගේ මේ රෙසිපිය උදව් වෙයි කියලා වැදගත් වෙයි කියලා මම හිතනවා. ඉතින් යාළුවනේ වැඩි වෙලා ගන්න නැතුව අපි බලමු අපේ මේ රෙසිපියට අවශ්‍ය වෙන ඉන්ග්‍රීඩියන්ට් මොනවද කියලා. අලුත්ම විදියට හදන පරිප්පු ව්‍යංජනයක් තමයි ඔයාලට මම අද ගේන්නේ. ඉතින් බලන්න මම නම් හදන්නේ මගේ කැම්ප් පාර්සල් වලට. ඉතින් ඔයාලගේ ගෙදර ප්‍රයෝජනයට ඔයාලගේ ඕන විදියට මේක හදා ගන්න පුළුවන්. මේ සඳහා මම ගන්නවා පරිප්පු ග්‍රෑම් 750යි. මිරිස් මේස හැන්දක්. 3-5 මේස හැන්දි දෙකක්. කහ තේ හැන්දක්, රම්පේ කරබිංච, උඩුහාල් මේස හැන්දට අඩු ප්‍රමාණයක්, කුරුඳු කැබැල්ලක් දෙකක්, සෝදුරු මේස හැන්දක්, අබ මේස හැන්දක්. මේ විශේෂයම තමයි අපේ පොල් කිරි කෝප්පයක ප්‍රමාණය, රටලුණු ගෙඩියක රටලුණු සිහින් නොලියාගත්, අවමිරිස් කරල් 2-3ක්, අපි තලාගත් සුදු ලුණු අවශ්‍ය ප්‍රමාණයට ලුණු. එහෙනම් අපි බලමු අපේ පරිප්පු ව්‍යංජනය හදාගන්නේ කොහොමද කියලා. සමාවෙන්න අපට අවශ්‍ය වෙනවා පරිප්පු තඹා ගැනීමට වතුර සුවල්පයක්. පළමුවෙන්ම මම පෑන් එකක් අරගෙන ලිපේ තියලා ඒකට දාගන්නවා මේස හැඳි 2ක් පමණ තෙල්. ඒක හොඳින් රත් වෙගෙන එනකොට තලාගත් සුදු ලුණු මුලින්ම මම ඒකට දානවා. සුදු ලුණු ටික රන්වන් පාටින් බැදීගෙන එනකොට මම ඒකට එකතු කරනවා උළුහල්. අපි සූදානම් කරගත්ත උළුහල්. ඉතින් මේ උළුහල් ටිකත් දාලා ඒ ටිකත් බැදීගෙන එනකොට අපි දානවා අබ. අපි සූදානම් කරගත්තු අබ ටික. ඊළඟට අබ ටිකත් හොඳින් බැදීගෙන එනකොට අපි දානවා කුරුඳු කැබලි කීපය. ඒ ටිකත් හොඳින් කලවම් කරමින් ඊළඟට මම ඒ සඳහා එකතු කරන්නේ අපි සූදානම් කරගත්තු සෝදුරු ටික. ඉතින් මේ සෝදුරු ටික බැදීගෙන යනකොට අපි මේ සඳහා එකතු කරනවා අපි සූදානම් කරගත්ත අපේ කහටි. ඉතින් මේ ආකාරයෙන් සියල්ල රන්වන් පාටින් බැදී යනකොට මම ඒකට එකතු කරනවා අපේ කරබිංච සහ රම්පේ. ඊළඟට මම එකතු කරනවා අපේ සූදානම් කරගත් අපේ ලුණු කපාගත් අපේ සීනෝ කපාගත් අපේ ලුණු සහ අමු මිරිස්. ඉතින් අපේ ලුණු මේ සඳහා එකතු කරගත් පසු ලුණු රන්වන් පාට වෙනතුරු සාමාන්‍යයෙන් බෙද ගන්නවා. ඊට පස්සේ තමයි අපි හොඳට රන්වන් පාට වෙනකොට මේකට අපි එකතු කරන්නේ අපේ පරිප්පු. අපි සූදානම් කරගත්ත පරිප්පු ටික. ඉතින් බලන්න අපි සූදානම් කරගත්ත පරිප්පු ටික මේකට එකතු කරාට පස්සේ අපි ඒක හොඳින් කලවම් කරන්න ඕනේ. හොඳින් කලවම් කරමින් ටික වෙලාවකට පසු අපි ඒ සඳහා එකතු කරනවා අපි සූදානම් කරගත් මිරිස් කුඩු සහ අපේ සූදානම් කරගත්ත 3-5 කුඩු. ඒ එකතු කරමින් අපි හොඳින් මේ සියල්ල හොඳින් කලවම් කරන්න ඕන. කලවම් කරමින් විනාඩි 5ක් පමණ පසු අපි ඒකට එකතු කරනවා පරිප්පු තැම්බීමට අවශ්‍ය ප්‍රමාණයේ වතුර. ඉතින් බලමු ඊළඟ පියවර මොකක්ද කියලා.
මේ වෙනකොට අපේ පරිප්පු එක බාගෙට තැඹීගෙන යන්නේ. ඔයාලට පේනවා ඇති. ඉතින් මෙන්න මේ අවස්ථාවේ තමයි මම මේ සඳහා අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරන්නේ. අපි පරිප්පු එකට ප්‍රථමයෙන් ලුණු එකතු කරන්නේ. මේ වගේ සාමාන්‍යයෙන් බාගෙට තැඹීගෙන යනකොට අපි ඒකට අවශ්‍ය ලුණු ප්‍රමාණය එකතු කරනවා. ඉතින් බලන්න ලුණු සහ කිරි මේ සඳහා අපි එකතු කරගන්නවා. අපි සූදානම් කරගත්ත කිරි කෝප්පය, මිටි කිරි කෝප්පයත් මේ සඳහා අපි එකතු කරගන්නවා. එකතු කර ඊට පස්සේ හොඳින් කලවම් කරන්න. ඔයාලට පේනවා අපේ පරිප්පු මාළු පරිප්පු ව්‍යංජනය හරිම ලස්සනට මේ වෙලාවට නම් පුදුම සුවඳක් තියෙන්නේ. ඉතින් අපි බලමු ඊළඟට මොකක්ද අපේ ඊළඟ පියවර කියලා. ඔන්න යාළුවනේ අපි මේ පරිප්පු ව්‍යංජනය ටෙම්පරාදුවට ලක් කරන්නේ. මොකද අපි මේ පරිප්පු ව්‍යංජනය සාදා ගන්න ප්‍රථමයෙන්ම ටෙම්පරාදු කරලායි තියෙන්නේ. ඒ නිසා ඔන්න මගේ පරිප්පු ව්‍යංජනය දැන් සූදානම්. දැන් අපිට තියෙන්නේ රස බලන්න. ඉතින් මම හිතනවා ඔයාලත් මේ වගේම පරිප්පු ව්‍යංජනයක් හදලා මට කමෙන්ට් කරයි, ලයික් කරයි කියලා. මම හිතනවා ඔයාලා මේ මගේ රෙසිපියට කැමති වෙයි. ඒ වගේම මගේ වීඩියෝ එකට කැමති වෙයි කියලා. ඉතින් යාළුවනේ ලබන සතියේත් මේ වගේම රස රෙසිපියක් අරගෙන ඔයාලා හම්බ වෙන එනතුරු ඔයාලට තෙරුවන් සරණයි.